සුබ දවසක් හැමෝටම. අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඉන්න වැඩිහිටි මව්පියන්ට මෙන්න දැන් ලැබුණු ඉතාමත් සතුටුදායක පුවතක්. අස්වැසුම වැඩිහිටි දීමනාව ගෙවීම සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද ඒ කියන්නේ පෙබරවාරි 26 වෙනිදා. ඔබේ බැංකු ගිණුමට මුදල් ලැබෙනවාද? කාටද මේ දීමනාව හිමි වෙන්නේ? සම්පූර්ණ විස්තරය දැන් බලමු. අස්වැසුම පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටි ප්‍රතිලාභීන් 6,20,025 දෙනෙකු වෙනුවෙන් රුපියල් 31 කෝටි 1,97,000ක දැවැන්ත මුදලක් රජය විසින් වෙන් කර තිබෙනවා. එම සියලුම මුදල් අද දිනේ සිට අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කළේ. එමෙන්ම අස්වැසුම දෙවන අදියරේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි ප්‍රතිලාභීන් 69,350 දෙනෙකු සඳහාද අද දිනේ ඉතාමත් වැදගත්. ඔවුන් වෙනුවෙන්ද රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වෙන් කර ඇති අතර එම පිරිසගේ බැංකු ගිණුම් වලටත් අද දිනේ මුදල් බැර කිරීමට නියමිතයි. ඉතින් ඔබ අස්වැසුම ප්‍රතිලාභ ලබන වැඩිහිටියෙක් නම් අද දින හෝ හෙට උදෑසන ඔබේ බැංකු ගිණුම පරීක්ෂා කර බලන්න. ඒ වගේම ඔබේ ගමේ ප්‍රදේශයේ ඉන්න අස්වැසුම ලබන වැඩිහිටි මව්පියන්ව මේ ගැන දැනුවත් කරන්න. මොකද ගොඩක් අයට බැංකුවට සල්ලි වැටුණු බව දැනගන්න ක්‍රමයක් නැහැ. අස්වැසුම ගැන ලැබෙන මෙවැනි අලුත්ම සහ නිවැරදි තොරතුරු එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක share කරලා තවත් කෙනෙක්ව දැනුවත් කරන්න. හැමෝටම සුබ දවසක්.